hello guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. බලන්නකො මෙයාට තියෙන සෙල්ලම. හරි, අපි එහෙනම් දැන් අපේ ස්ටඩි ප්ලෑන් එක හදන්න යමු. මුලින්ම ඕන වෙන්නේ පොතක්. මේකට ඔයාලට කැමති පොතක් ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන ඕනිම පොතක් මේකට ඔයා පාවිච්චි කරන්න. ඊළඟට ඕන වෙන්නේ අපිට අඩි රූලක්. ඊට පස්සේ ඔයා කැමති පාට තුනකින් පෑන් 3ක් ගන්න. මුලින්ම අපි ෂෝට් ලයින්ස් 6ක් අඳින්න ඕනේ මේ වගේ පිටුවේ දෙපැත්තේ. ඉන්නකො මං ඇදලා ඔයාලට ඒක පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයා දෙපැත්තේ ලයින් 3 ගානේ ලයින් 6ක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි පිටුවේ දෙපැත්තට වෙන්න කොටු දෙකක් අඳින්න ඕනේ. මේකේ එක කොටුවක් පොඩිවට ගන්න, අනිත් කොටුව ලොකුවට අඳින්න. ඔයාට මේ මම පොඩිවට අඳින කොටුව තව චුට්ටක් ලොකු කරලා වුණත් අඳින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි, දැන් කොටු දෙක ඇඳලා ඉවරයි. දැන් බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඔයා ඒක අඳින්න ඕනේ. ඊට පස්සේ අපි අර ටිකක් ලොකුවට ඇඳපු කොටුව ආපහු තීරු 6කට බෙදන්න ඕනේ. ඊට පස්සේ රූල් තියෙන ගානට අපි හරස් අතටත් ලයින්ස් ඇඳ ගන්න ඕනේ. මම මේ පෙන්නලා තියෙන විදිහටම ඔයාලා මේක ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ඇඳපු ලයින්ස් තුනේ වම් පැත්තේ තියෙන ලයින් තුනේ ලියන්න ඕනේ පළවෙනි ලයින් එකේ ඩේ එක. ඊට පස්සේ ඔයාලා ඊට පහලින් මූඩ් එක හරි එහෙමත් නැත්නම් මොටිවේෂන් කියලා හරි ලියන්න. ඔයාලට මේ දෙකෙන් එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙන ලයින්ස් තුනේ ඔයාලා උඩින්ම ලියන්න ඕනේ total task කියලා. ඊළඟ ලයින් එකේ total time කියලා ලියන්න. ඊළඟට අපි කරන්න ඕනේ වම් පැත්තේ ඇඳපු කොටුවේ උඩින් ටාස්ක් කියලා ලියාගන්න එක. ඊට පස්සේ ඔයාලට ටාස්ක් තීරුවේ පහළට ස්ටාර් මාක් දාගන්න පුළුවන් ඔයාලා ලියන ටාස්ක් ප්‍රමාණය අනුව. ඊට පස්සේ දකුණු පැත්තේ කොටුවේ පහළට ඔයාලා තීරු ඔයාලා පාඩම් කරන්න පටන් ගන්න වෙලාව ඉඳලා පහළට මාක් කරගෙන යන්න. ඒ කියන්නේ උදේ 8ට පටන් ගන්නවා නම් පාඩම් කරන්න 8 9 10 ඒ විදිහට පිළිවෙලට පල්ලෙහාට මාක් කරගෙන යන්න. එතකොට මේ තියෙන්නේ ටාස්ක් තීරුව. ඔයාලා මෙතන සම්පූර්ණ ටාස්ක් ගාන ගණන් කරලා මෙතන උඩ total task කියලා තියෙන තැන ඒ ගාන ලියන්න. මෙතන පහළට තියෙන අපි පාඩම් කරන වෙලාව. එතකොට මේකේ එක කොටුවක් අපි ගන්න විනාඩි 10ක් විදිහට. එතකොට කොටු 6ක් පැය එකක් විදිහට තමයි වැටෙන්නේ. ඔයාලට මේක ඇඳ ගන්න වෙලාව මදි වුණා නම් වීඩියෝ එක නවත්තලා මේකෙන් බලාගෙන ඔයාලට ඒක හිමිට අඳින්න පුළුවන්. ටාස්ක් ලියන තීරුවේ එදාට ඔයාලට කරන්න තියෙන වැඩ ටික බෙදලා ලියා ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා highlighter. highlighter පාට දෙකකින් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයාට එකක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා ඒක ගන්න. ඊට පස්සේ ඔයා එදා දවසට කරන්න හිටපු පාඩම් වැඩ ටික කරපු වෙලාව මේ විනාඩි 10 කොටු එකින් එක පාට කරන්න.
හිතන්නකෝ ඔයාලා උදේ 8ට පාඩම් කරන්න අරගෙන 8:30 වෙනකම් පාඩම් කරා කියලා. එතකොට ඔයා කොට 3ක් පාඩ කරලා තියෙන්න ඕනේ. මේ විදිහට ඔයා පාඩම් කරන වෙලාව මේ කොටුවල මාක් කරගන්න. එතකොට මේ විනාඩි 10 කොටු ගණන් කරලා ඔයාට පුළුවන් දවසේ අන්තිමට ඔයා අද දවසේ කොච්චර වෙලාවක් පාඩම් කරාද කියලා බලා ගන්න. මෙන්න මේ විදිහට ඔයාලා පාඩම් කරන ටයිම් එක පාඩ දෙකකින් හරි පාඩ එකකින් හරි කමක් නෑ. ඔයාලට තියෙන හයිලයිට් පාවිච්චි කරලා මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේ ටාස්ක් තීරුවේ තියෙන ටාස්ක් ගාන ගණන් කරලා මෙහා පැත්තේ උඩම තියෙන ටෝටල් ටාස්ක් කියන තැන ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ පාඩම් කරපු ටයිම් එක කොටු ටික ගණන් කරලා ඉවරලා ඔයාට බලලා උඩ ටෝටල් ටයිම් කියලා තියෙන තැන ලියන්න පුළුවන්. ඊට පස්සේ එදා දවසේ ඔයා කරපු වැඩ ගැන ඔයාට සතුටුයි නම් මූඩ් කියන තැන හැපි මූඩ් එක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩ ඩේ කියලා ලියලා තියෙන තැන ඔයාලට එදා දවස මාක් කරගන්න පුළුවන්. ඔයාලට මම ආයෙත් කියන්නම් මෙතන ටාස්ක් ගාන ගණන් කරලා උඩ ටෝටල් ටාස්ක් කියන තැන ලියන්න. ඊට පස්සේ ටයිම් එක ගණන් කරලා ඔයා ටෝටල් ටයිම් කියලා තියෙන තැන ලියන්න. ඊට පස්සේ එදා දවසේ මූඩ් එකත් මෙතනින් දාගන්න. එහෙනම් ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඔයාලට අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මනට මම ආපහු වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.